හෙලෝ යාළුවනේ සාදරෙන් ආතරින් පිළිගන්න අලුත් වීඩියෝ එකකට අපි අද ඉගෙන ගන්න යන්නේ AI නොයිස් කැන්සලේෂන් ගැන. හරි ඔයාලා මුලින්ම කරන්න ඕනේ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක ගිහින් කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලා normally use කරන වෙබ් browser එකේ ඒ ලින්ක් එක ඕපන් කරගන්න ඕනේ. මේක AMD ලගේ official website එක. ඔයාලා මේකෙන් මේ drive Windows නම් Windows Linux නම් Linux drivers download කරගන්න. සාමාන්‍යයෙන් නම් AMD laptops desktop වලට මේක normally ඇවිත් තියෙන. එහෙම ඔයාගේ ඇවිත් නැත්තම් විතරක් ඔයා මේක download කරගන්න. ඊට පස්සේ ඒක සාමාන්‍ය normal installing process එකක් තියෙන්නේ. ඔයා ඒක install කරාට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ start bar එකට. ගිහිල්ලා මම මේ search කරන එක ඒ විදිහටම search කරා. ඊට පස්සේ ඒක open කරගන්න. හරි ඕපන් කරගත්තට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයා මෙතන ගේම්ස් ගහලා තියෙනවනේ ඒවා පෙන්නනවා. ඔයාට මේ ඇප් එකෙන් ගොඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. අපි ඒවා පස්සේ කතා කරමු. දැන් අපි යන්න ඕනේ මෙතන මේ settings කියලා තියෙනවා ඒකට. ඊට පස්සේ audio and video කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. හරි දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයා මෙතනින් මෙන්න මේක ටික් කියලා දාලා enable කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන skip දෙන්න. හරි මෙන්න මේ ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වැදගත්. හරිද? මෙතන input device කියන්නේ ඔයා යූස් කරන මයික්‍රොෆෝන් එක. ඔයා මයික්‍රොෆෝන් දෙකක් තුනක් යූස් කරනවා. ඔයා කැමති ඒ කියන්නේ ඔයා යූස් කරේ මෙතනින් තෝරන්න. නැත්නම් එකක් නම් පාවිච්චි කරන්න use default දෙන්න. මම මෙතන යූස් කරන මයික්‍රොෆෝන් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඊට පස්සේ මේ output device කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ඔයා දැන් කතා යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්නේ යාළුවා ඉන්නේ හුඟක් සෙනග ඉන්න තැනක නම් ඒ සෙනග කෑ ගහන සද්ද වලට ඇහෙන්නේ නැතුව එයාගේ සද්ද විතරක් ඇහෙන එක තමයි ඔකෙන් වෙන්නේ. හැබැයි ඕකේ නරක පැත්තක් තියෙනවා. ඔයා ෆිල්ම් එකෙන් බලද්දි ඒකේ නොයිස් එහෙම කැන්සල් වෙලා තමයි ඔයාලට එන්නේ. ඒ හින්දා මම දැනට මේකේ මගේ ස්පීකර් එක තෝරනවා. මම පස්සේ මේක අයින් කරනවා. මේක ඔයාලගේ කැමැත්ත අනුව කරගන්න. මොකද ඔයා ෆිල්ම් එකක් එහෙම බලනවනම් ඒක ඔයාලට මාර වදයක් වෙනවා. හරි දැන් අපි 100%ක් වැඩ ඉවරයි. අපි මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා sound record එකට යනවා. මම මේකේ මුලින්ම default microphone එක select කරලා ඔයාලට example එකක් පෙන්වන්නම්. hello හරි ඔයාලට පේන්නේ නැති මගේ වටපිටා voice ගොඩක් තියෙනවා. දැන් ඔයාලා නොයිස් කැන්සලේෂන් සෙටප් එක කරානේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද අපි මේ මයික්‍රොෆෝන් එක සිලෙක්ට් කරන්න කියලා. සාමාන්‍යයෙන් නම් ඩිෆෝල්ට් වෙන්නේ නැහැ. මේක ඩිෆෝල්ට් වෙන්නේ ඇනිත් එක. ඔයා යන්න කියන්නේ පාවිච්චි කරන software එකට ගිහින් මයික්‍රොෆෝන් කියන එකට ගිහිල්ලා ඔයා සිලෙක්ට් කරන්න ඕන මෙතන AMD streaming audio device කියන එක. ඒක තමයි noise cancel වෙච්ච මයික්‍රොෆෝන් එක. ඒ හින්දා ඔයාලා ඒක සිලෙක්ට් කරන්න ඕනේ මොන දේ කරන්නත් කලින්. hello හරි ඔයාලට පේන්නේ නැති voice දෙකේ ලොකුවටම වෙනසක් තිබ්බා. එහෙම තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. දන්නේ නැති අයට මේක බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝත් එක්ක ආයෙත් හම්බෙමු.